අපි අද මෙන්න මේ මැජික් බෝල ඔක්කොම මෙන්න මේ රත්තුන තෙල් එකට දාන්නයි යන්නේ. අපි යාළුවනේ එහෙනම් ඉස්සලාම ලිපපත්තු කරගමු. අපි එහෙනම් මේ තාත්තේ ගියාම යාළුවනේ ඉන්න මාර ප්‍රශ්නයක් තියෙන්නේ. Today I make magic ball sambol. Come on, man. පොල් තෙල් එක දාගමු. තාක්කිරි. යාළුවනේ මගේ වම් අතේ තියෙනවා මැජික් බෝල පොඩි හැට්ටයක්. අනිත් අතේ තියෙනවා මම වතුර දාලා ලොක් කරගත්ත මැජික් බෝල සෙට් එක. අපි ඉස්සෙල්ලාම මේක දාමු. අපි බලමු යාළුවනේ මේ පොඩි ඒවා මේකට දැම්මම ලොක් වෙනවා හරි නැත්නම් මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා අපි දාගෙන බලමු. මේවා ටික නම් යාළුවනේ දැන් මාළු කෑම වගේ සයිස් වෙලා තියෙන්නේ. මේවා ටික දැම්මම මොන වෙයිද දන්නේ නැහැ. අපි බලමු මේකට තව මොකක් හරි වෙනවද කියලා. යාළුවනේ මේ පාරනේ මේ පුස්කාල වයසින් නැත් තියෙන්නේ. අපි මේක අතරම පොඩ්ඩක් පොඩි කරලා පරීක්ෂා කරලා බලමු. ඉස්සෙල්ලාම සර්ෆි ෆස්ට් වෙන්න ඕනි. අපි නිසා ග්ලව්ස් එක දාගමු. යාළුවනේ ඔයගොල්ලන්ට පේනද නියම් මේ නේ පුස්කාල වයසින් නැත් තියෙන්නේ. මම මේක අතින් පොඩි කරන හදනවා උනාට පොඩි වෙන්නේ ගල් කැට වගේ වෙලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ කට්ටිය හැමෝම බලන් හිටපු අවස්ථාවට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ටික අපි දාගමු. අර ටිකෙන් නම් යාළුවනේ ලොකු දෙයක් මහ ලොකු දෙයක් උනේ නෑ. ඒ පාඩ පොඩ්ඩක් වෙනස් වුණා. අපි එහෙනම් දාගමු. 9යි 2යි යාළුවනේ තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. මොන වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි දාලා දුවමු. යාළුවනේ එහෙනම් අපි ඔක්කොම දාමු. යේ යාළුවනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ බලවට කමක් නැහැ. අත් හදා බලන්න යන්න එපා. මොකද තෙල් එහෙම භයානකයි. අපි මේක පොඩ්ඩක් තියන් මොයි දාපු ගමන් මොකද්ද එකපාරට පොඩ්ඩක් පොඩි බූස්ට් එකක් ආවා. මොනවා වුණාද දන්නේ නැහැ. යාළුවනේ දැන් මේක මම විනාඩි 2ක් වගේ කියලා තිබ්බා. තාම ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. අපි තෙල් එකේ පාඩ වෙනස් වෙලා තියෙනවා නිකන් අසිප්පු පාඩක් කියලා දෙන්න. යාළුවනේ පාර මේ චාත්තිය වටේ නිකන් කළු පාට වෙනවා වෙන්නේ. නිකන් සමහරක් බෝල පොඩ්ඩක් පැලීගෙන එනවා. පාර ඉන්දරත් හොඳට තියෙනවා, අවුවත් හොඳට තියෙනවා. දැන් මඩත් ඉන්දර මෙතන මාරම අවුවක් තියෙනවා. මම හිතුවා යාළුවනේ සාමාන්‍ය මේ කුකුරයි කියලා. ඒ වුණාට එක බෝලයක්වත් තාම කුකුරව වෙන්නේ. යාළුවනේ ඒ පාර මේ නිකන් ගොඩ වල මේක පැහෙන්න පටන් ගන්න තියෙනවා. අඩේ යාළුවනේ දැන් අපි විනාඩි 15කට වගේ පස්සේ මෙතන ඇවිල්ලා බලද්දී මේක පොඩ්ඩක් සමහරක් බෝල කුකුරලා තියෙනවා හරිද? සමහරක් කියවනේ නිකන් දිය වෙලා වගේ ගිහලා තියෙනවා. වේ යාළුවනේ දැන් මම තව චාර්ට්යක් තියාගත්තා. අපි ඒකට මේවා නිකන් දාන්න බලමු තෙල් නැතුව. ජෙඩි බෝල ටික විතරක්. යාළුවනේ මේ තියන්නේ අපි තෙල් එකට දාගත්ත මැජික් බෝල ටික. ඒකේ ලොකු දෙයක් සිද්ධ වෙලා නැහැ. සමහරක් ඒවා දිය වෙලා වගේ ගිහලා තියෙනවා. සහ මේ තෙල් එකේ කලයක වෙනස් වෙලා තියෙනවා. අපි ඒක පැත්තෙන් තියාමු. එතකොට යාළුවනේ මේ තියෙන්නේ මම මැජික් බෝල විතරක් දාපු තාක්කිය. ඒක ඔයගොල්ලන්ට වෙන සමහරක් කියන්නේ මේකට ඇලිලා ගිහලා තියෙනවා. ඒ තෙල් පොඩුත් මේකට ඇවිල්ලා තියෙනවා අරකින් දාද්දි. සමහරක් ඒවා දිය වෙලා. ඒ යාළුවනේ මම මේක පැය 48ක් වගේ නිකන් කියලා තිබ්බට පස්සේ අවසානයේදී මෙන්න මේ වගේ අවුට්පුට් එකක් තමයි මට බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් යාළුවනේ අද වීඩියෝෙන් සරලම සිද්ධ වුණේ අන්න ඒකයි. ඒ කියන්නේ මේකෙන් කිසිම දෙයක් ලොකු දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ අපි විනාඩි 45ක් වගේ මේක රත් කරගත්තා. ඒත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. අපි එන අහපව් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.